වාහනයක් ලෙඩ දුන්නම එන කේන්තිය ගැන නම් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ගෑරාජ් ගානේ රස්තියාදු වෙලා දහස් ගණන් දීලා ලොකු කෑලි මාරු කරලත් සමහර වෙලාවට ලෙඩේ හොඳ වෙන්නේ නෑ. ඒක මාරම මානසික වදයක්. ඉතින් අද අපි මේ විග්‍රහ කරන්නේ වාහනයත් පිස්සු වට්ටලා අපේ සාක්කුවට ටට්ටු කරන. හැබැයි ගොඩක් අයට මැංග හැරෙන ඊටව සැඟහුණු ගැටලුවක් ගැනයි. ඔයාලා හිතලා තියනවද යාන්ත්‍රිකම කිසිම අවුලක් නැති අලුත් එන්ජින් එකක් හිටි හැටියෙමයි මේ වගේ අමුතු විදියට හැසිරෙන්නේ කියලා? එකපාරටම ඩෑෂ්බෝඩ් එකේ ලයිට් පත්තු වෙනවා, එන්ජින්ව ගැස්සෙනවා. හැබැයි ගරාජ් එකට ගිහින් බැලුවම එන්ජින් මේ ඇතුලේ කිසිම කැඩුණු බිඳුණු දෙයක් පේන්නේ නැහැ. මේක හරියට ලොකු ප්‍රහාලිකාවක් වගේ. මේ අභිරහස විසඳ ගන්න නම් අපි වාහනේ දිහා බලන කෝණ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නම වෙනවා. ඉස්සර ආපු වාහන කියන්නේ ඇත්තටම නිකම් යකඩ ගොඩවල්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වගේ යාන්ත්‍රික යන්ත්‍ර. හැබැයි අද කාලේ තියෙන වාහනයක් කියන්නේ ඇත්තටම රෝද හතරක් හයි කරපු පරිගණකයකට. ඉතින් මේ නවීන එන්ජින් එකක් හරියට වැඩ කරන්න පෙට්‍රෝල්, ඩීසල් එහෙම නැත්නම් ඔක්සිජන් කොච්චර වැදගත්ද? අන්න ඒහා සමානවම ස්ථාවර බැටරි වෝල්ටීයතාවයක් අත්‍යවශ්‍යයි. වෝල්ටීයතාවයේ පොඩි හරි වෙනසක් වුණොත් මේ මුළු පරිගණක පද්ධතියම සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් වෙනවා. අපි දැන් වාහනයේ මූලය ගැන කතා කරමු. මේක තමයි ECU එක. එහෙමත් නැත්නම් එන්ජින් කන්ට්‍රෝල් යුනිට් එක. මුළු වාහනයම පාලනය කරන ප්‍රධානම තැන තමයි මේක. වාහනයේ තියෙන සෙන්සර්ස් ඔක්කොටම වැඩ කරන්න ඕනේ කරන නිවැරදි වෝල්ටීයතාවය බෙදලා දෙන්නේ මේ ECU එකෙන්. හැබැයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ECU එක වැඩ කරන්නේත් බැටරියෙන් සව ඕල්ටර්නේටරයෙන් එන ප්‍රධාන විදුලි සපයුමෙන් වීම. ඒ මේන් පවර් එකට මොන හරි වුණොත් මුළු වාහනේම කන්ට්‍රෝල් එක නැති වෙලා යනවා. මේක තේරුම් ගන්න හොඳම විදිය තමයි අපේ ගෙවල් වලට එන කරන්ට් එක අඩු වෙන වෙලාව ගැන හිතන එක. හිතන්නකෝ ගෙදරට එන වෝල්ට් 230 එකපාරටම බැස්ස කියලා. මොකද වෙන්නේ? ලයිට් නිවි පත්තු වෙනවෝ, ෆ්‍රිජ් එක අමුතු සද්ද දාමින් ගැස්සෙනවෝ, වතුර මෝටරේ කෙරකින්නේ නැතුව ගූම් ගන්නවා. අපිට මේක අලුත් දෙයක් නෙවෙයිනේ. අන්න ඒ වගේම තමයි කාර්යයේ බැටරි වෝල්ටීයතාවය තියෙන්න ඕන ගානට වඩා පොඩ්ඩක් හරි බැස්සොත් වාහනේ ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රොනික කෑලි වලටත් ඔය ටිකමයි සිද්ධ වෙන්නේ. ඉතින් මොහොම කරන්ට් එක මදි වුණාම වාහනේ පෙන්නන රෝග ලක්ෂණ ටිකක් තියෙනවා. ECU එකට හරි අගයන් කියවා ගන්න බැරි වුණාම කොහෙන් එනවද කියලා හිතා ගන්න බැරි එක જાතියේ ෆෝල්ට් කෝඩ්ස් එන්න ගන්නවා. එන්ජින් මේ රේස් එක නිකම්ම අඩු වැඩි වෙනවා. සමහර වෙලාවට වාහනේ පදවගෙන යනකොටම ECU එක රීස්ටාර්ට් වෙනවා. එතකොට හරියට ඔලුවට පොල්ලකින් ගැහුවා වගේ වාහනේ එකපාරටම ගැස්සිලා යනවා. අන්තිමටම වාහනේ ආරක්ෂාවට පද්ධතිය ස්වයංක්‍රීයවම ලිම්ප් මෝඩ් එකට දානවා. ඊට පස්සේ තින් ඇක්සලරේටරේ කොච්චර පෑගුවත් වාහනේ ඉස්සරහට ඇදෙන්නේ නැහැ. මේක ඇතුලේ ඇත්තටම වෙන භෞතික ක්‍රියාවලිය මොකක්ද දන්නවද? වාහනේ ඉන්ජෙක්ටර්ස් කියන්නේ ඇත්තටම විද්‍යුත් චුම්බක වලින් වැඩ කරන පොඩි කපාට වගේක්. වෝල්ටීයතාවය අඩු වෙනකොට මේ චුම්බක බලය දුර්වල වෙලා කපාටය ඇරෙන්න පරක්කු වෙනවා. එතකොට එන්ජින්ට අවශ්‍ය තෙල් ටික වෙලාවට ලැබෙන්නේ නැහැ. එන්ජින්ම හරියට බඩගින්න ඉන්නා වගේ. අනිත් පැත්තෙන් ඉග්නිෂන් කොයිල්ස් වලින් දෙන ස්පාර්ක් එක දුර්වල වෙලා එන්ජින්ම මිස්ෆයර් වෙන්න එමත් නැත්නම් ගැස්සෙන්න පටන් ගන්නවා. මේක නම් අපි අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන රන් නීතියක්. නවීන එන්ජින් වල ක්‍රියාකාරීත්වය ඉන්ධන මත වගේම වෝල්ටීයතා ස්ථාවරත්වය මතත් රඳා පවතිනවා. මේක නොදන්න කෙනෙක් ගාවට වාහනේ ගෙනිච්චොත් එයා හිතන්නේ තෙල් වල අවුලක් හරි ප්ලග් වල අවුලක් හරි කියලා. ඊට පස්සේ කිසිම තේරුමක් නැතුව ගණන්කාර ස්පාර්ක් ප්ලග්ස් මාරු කරනවා, එන්ජින් ටියුන් අප් කරනවා. හැබැයි ඇත්තම ප්‍රශ්නේ මොකවත් නෙවෙයි, හුදෙක් විදුලි සැපයුම එන්ජින්ක හරියට නොලැබෙන එක විතරයි. මේ බැටරි ප්‍රශ්නේ එන්ජින් එක විතරක් නෙවෙයි බලපාන්නේ. අලුත් වාහනවල ගියර්බොක්ස් එක, ටර්බෝ, එයාර්බැග්ස්, ABS වගේ හැම දෙයකටම මේක තදින්ම බලපානවා. එහෙම වුණාම මොකද වෙන්නේ? ඩෑෂ්බෝඩ් එකේ තියෙන ලයිට් ඔක්කොම එකපාර පත්තු වෙලා හරියට තොරණක් වගේ, එහෙම නැත්නම් නත්තල් ගහක් වගේ පේන්න ගන්නවා. 4-wheel වාහනවල බොත්තම් වලින් වැඩ කරන සිස්ටම් පවා මේ කරන්ට් එක මදිකම නිසා සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ නැතුව යනවා. දැන් අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ අගයන් ටිකක් බලමු. එන්ජින් ඕෆ් කරලා තියෙද්දී බැටරියේ වෝල්ට් 12.4ත් 12.8ත් අතර තියෙන්න ඕනේ. වාහනේ ස්ටාර්ට් කරන වෙලාවේදී, ඒ කියන්නේ ක්‍රෑන්ක් කරන වෙලාවේදී මේක වෝල්ට් 9.6ට විතර බහිනවා. හැබැයි මතක තියාගන්න ඒක වෝල්ට් 8ට වඩා අඩු වෙනව නම් අන්න එතන අනිවාර්යයෙන්ම ලොකු අවදානමක් තියෙනවා. එන්ජින් දුවනකොට වෝල්ට් 13.5 14.7ත් අතර ගානක් තියෙන්න ඕනේ. මේ අගයන් හරියට තියනෝදි කියලා බලන එකකින් ලෝක කරදර ගොඩක් කල් තියාම මගහැර ගන්න පුරුවන්. හැබැයි මේ අගයන් ගැන කතා කරද්දී පොඩි විශේෂ අවස්ථාවක් තියෙනවා. නවීන වාහනවල ස්මාර්ට් චාර්ජින් කියලා සිස්ටම් එකක් එනවා. මේකෙදී බැටරිය මැනේජ් කරන්න ඕල්ටර්නේටරේ විසින්ම වෝල්ටීයතාවය වෙනස් කරනවා.
උදාහරණයක් විදිහට ඇක්සලරේට් කරනකොට එන්ජිමේ බර අඩු කරන්න වෝල්ටීයතාවය වෝල්ට් 12.3ට අඩු කරන්නත් බ්‍රේක් කරන වෙලාවට ඒක 15ට වැඩි කරන්නත් මේ සිස්ටම් එකට පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක්. ඒ නිසා Tamanගේ වාහනේ තියෙන මොන වගේ පද්ධතියක්ද කියලා දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. අපි මෙච්චර වෙලා කතා කළේ කරන්ට් එක අඩු වුණාම වෙන දේවල් ගැන නේ. හැබැයි ඊට වඩා භයානක දෙයක් තමයි ඕවර්චාර්ජින් කියන්නේ. ඒ කියන්නේ කරන්ට් එක වෙලි වෙන එක. ඕල්ටර්නේටරේ රෙගුලේටරේ කැඩුනොත් මේක වෝල්ට් 15 ඉඳන් 8 දක්වා ඉහළ යන්න පුළුවන්. වෝල්ටීයතාවය අඩු වුණාම වාහනය ලිම්ප් මෝඩ් ගිහින් අපිට කරදර කරාට අධික වෝල්ටීයතාවය නිසා වාහනයේ මොළය ඒ කියන්නේ ECU එක සම්පූර්ණයෙන්ම පිච්චිලා යන්න පුළුවන්. ඒකෙන් වාහනේ සදාකාලිකවම අබ්බඝාත වෙනවා. එහෙනම් මේ වගේ ලෙඩක් ආවම කලබල වෙන්නේ නැතුව මුලින්ම කරන්න ඕනේ මොකද්ද? ලොකු ගණන් දීලා කෑලි මාරු කරන්න කලින් මේ සරල දේවල් ටික පරීක්ෂා කරලා බලන්න. මුලින්ම බැටරි ටර්මිනල්ස් වල මලකඩ බැඳිලාද බුරුල් වෙලාද කියලා බලන්න. ඊළඟට earth wires එමත් නැත්නම් ground straps දිහා බලන්න. ඒවා මලකඩ කාලා නම් කරන්ට් එක පාස් වෙන්නේ නැහැ. ඒ වගේම ඕල්ටර්නේටරය සහ ඒකේ බෙල්ට් එකත් චෙක් කරන්න. මේ පොඩි පරීක්ෂාවන් ටිකෙන් ඔයාලට ලොකු වියදමක් ඉතිරි කරගන්න පුළුවන්. සාරාංශයක් විදිහට ගත්තොත් මේ විදුලි පද්ධතියේ තියෙන පොඩි අවුල් අපි ගණන් ගන්නේ නැතුව හිටියොත් මොකක්ද වෙන්නේ? කල්යද්දී ඒක වාහනේ ලොකු යාන්ත්‍රික දෝෂයක් විදිහටම එළියට එනවා. අන්තිමට වාහනේ එන්ජින් කෑලිගිඩි පිටින් මාරු කරන්න වෙනවා. අන්න ඒ නිසායි චෙක් එන්ජින් ලයිට් එකක් ආවම එමෙතනදම් වාහනේ පොඩි ගැස්සිල්ලක් ආවම මුලින්ම විදුලි සැපයීම ගැන සැක කරන්න පුරුදු වෙන්න ඕනේ. අන්තිමට මේ ගැන නිකමට වගේ හිතලා බලන්නකෝ. ඉස්සර වාහනේ ලැටකට ගෙවපුවර ලොකු ගෑරාජ් බිල අලුතින් දාපු අර ගණන්කාර එන්ජින් කෑලි ඒ සේරටම මුල්ුනේ ඇත්තටම හුදෙක් බුරුල් වෙච්ච නැත්තම් මලකඩ කාපු පොඩි වයර් කෑල්ලක් විතරක් වෙන්න බැරිද? ඊළඟ පාර ඩෑෂ්බෝඩ් එකේ ලයිට් එකක් පත්තු වෙනකොට මේ කාරණා ටික මතක් කරගන්න. මොකද ස්ථාවර වෝල්ටීයතාවයක් කියන්නේ ඕනෑම නවීන වාහනයක ජීවයයි.